සමගි ජන බලවේගය පක්ෂයට මහනුවර පහත හේවා හැට සහ බිංගිරිය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමට අද හැකියාව ලැබුණි. අද උදෑසන පහත හේවා හැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්විනි. එහිදී ඡන්ද 23ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක KSP රාජනායක සභාපතිවරයා ලෙස තේරීපත් විය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු, පොදු ජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 2 දෙනෙකු නව සභාපතිවරයාට සහාය පළ කරමින් ඡන්දය ලබා දී තිබුණි. ඊට අමතරව සර්ව ජන බලයේ පක්ෂයේ 2 දෙනෙකු සහ එක්සත් ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු නව සභාපතිවරයාට සහාය පළ කරමින් ඡන්දය ලබා දී ඇත. එහිදී ජාතික ජන බලවේගින් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ඡන්ද 19ක් ලැබී තිබුණු අතර ඔහුට ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු පමණක් සහාය පළ කර තිබුණි.